ආයිබෝවන් පිළිගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලි අප සියලු දෙනාම. මෙවර කාන්තා එක්දෙන ලෝකකුසන් තරගාවලිය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාව සහ නවසීලන්ත යන කණ්ඩායම් තුනටම තීරණාත්මක තරගයක් අද ඉන්දියා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර ඉන්දියාවේ ඩී.වයි පට්ලි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම තරගයේ ආරම්භ වීමට පෙර ඉන්දියාව නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් තුනම පෙසාද ලකුණු 4 බැගින් ලබාගෙන පිළිවෙලින් පෙසාද ලකුණු සටහනේ 4, 5 සහ 6 යන ස්ථානවල රැඳී සිටියා. කෙසේ නමුත් අවසානයේදී මෙම තරගයෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායම් පරදවා ඩක්වර්ඩ් ලුයිස් න්‍යාය අනුව ලකුණු 53ක ජයක් ලබා ගැනීමට ඉන්දියා කාන්තා කණ්ඩායම සමත් වීමත් සමග ඔවුන් මෙවර කාන්තා එක්දින ලෝක කුසන තරගාවලියේ අවසන් පූල වටේ සුසුකම් ලබා ගැනීමට සමත් වුණා. මෙම තීරණාත්මක තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත් වූ නවසීලන්ත නායිකා සොෆියා ඩිවයිනි ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව නවසීලන්ත නායිකාවගේ ආරාධනෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටට පැමිණ ඉන්දියා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිටිකානියන් දෙදෙනා වන ස්මිති මාන්දනා සහ ප්‍රතිකාරාවර එක්ව ආරම්භයේ සිටම නවසීලන්ත පන්දු යවන්න නියම්ව මනාලස පානය කරමින් සුපිරි පිටිහරබයක නිරත වීමට සමත් වුණා. මේ අතරතුර ක්‍රියාත්මක ප්‍රතිකාරාවල් ජාත්‍යන්තර එක්දින පිටියේ වේගයෙන්ම ලකුණු 16 සීමාව පසු කර ගිය කීඩිකාව සමග සමතන ගැනීමට සමත් වුණා. ඇයට ඒ සඳහා වැය වුණේ එක්දින ඉනිම් 23ක් පමණයි. ඒ අනුව ස්මිති මාන්දනා සහ ප්‍රතිකාරාවල් එක්ව ඉන්දියා කාන්තා ඉනිමේ පළමු කඩුලට පන්දු 202කින් ලකුණු 212ක දැවැන්ත සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. මේ අතරතුර ක්‍රියාත්මක ස්මිති මාන්දනා තම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 14 වන එක්දින ශතකය වාර්තා කරමින් කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතකලාභීන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා. ඒ අනුව ඇය මෙහිදී දෙවැනි වන්නේ ජාත්‍යන්තර එක්දින ශතක 15ක් රැස් කරගෙන සිටින ඕස්ට්‍රේලියාවේ හිටපු සුපර් ක්‍රිකට් ක්‍රීඩිකා මෙක් ලැනින්ට පමණයි. ඒ වෙන විට නවසීලන්ත කාන්තා කණ්ඩායමට විශාල හිතරදැක් වී තිබූ මෙම සබඳතාවය අවසන් කිරීමට සමත් වූ නවසීලන්තයේ සුසි බේට්ස් ඒ වෙන විට සතකයක් ලබා පිටියේ ස්ථාවරව සිටි ස්මෘති මාන්දනාව ලකුණු 109කට දවා ගැනීමට සමත් වුණා. මාන්දනාගේ දැවී යාමෙන් පසු ප්‍රතිකාරාවල සමග පිටියේ එක් වූ ජෙමිමා රොඩ්රිගස් ඉන්දියා කාන්තා එන්ම විශාල ලකුණු ප්‍රමාණයක් කරගෙන යාමට කටයුතු කළා. ඒ අනුව ඔවුන් දෙදෙනා එක්ව ඉන්දියා කාන්තා කණ්ඩායමේ දෙවනි කඩුලට පන්දු 58කින් ලකුණු 76ක වේගවත් සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. මේ අතරතුර ක්‍රියාත්මක ප්‍රතිකාරාවල් තම ජාත්‍යන්තර එක්දින දිවියේ දෙවන ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඒ වෙන විට ශතකයක් ලබා පිටියේ ස්ථාවරව සිටි ප්‍රතිකාරාවල දවා ගැනීමට ඇමලියා කර් සමත් වීම සමග ඉන්දියා කාන්තා ඉනිමේ දෙවන කඩුල්ලද බිඳ වැටුණා. අනතුරුව පිටියේ එක් වූ ජෙමිමා රොඩ්රිගස් සහ ඉන්දියා නායක හර්මන්ප්‍රීත් කෞර් ඉන්දියා කාන්තා ඉනිම විශාල ලකුණු පෝරක් කරාගෙන යාමට කටයුතු කරා. නමුත් ඉන්දියා කාන්තා ඉනිම අවසන් භාගයේදී ක්‍රීඩාංගණයට වාර්ෂාව ඇතහැරීම නිසා තරගය මද වේලාවකට නවතා දැමු අතර වාර්ෂාවෙන් පසුව එක් කණ්ඩායමක් සඳහා ඇති පන්දුවාර ගන්න පන්දුවාර 49කට සීමා වුණා. ඒ අනුව නවසීලන්ත පන්දු යවන්නයක් හමුවේ නියමිත පන්දුවාර 49 අවසානයේ කඩලු 3ක් ලැබී ලකුණු 340ක දැවැන්ත ලකුණු පුරවක් නිර්මාණය කිරීමට ඉන්දියා කාන්තා කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේදී ඉන්දියා කාන්තා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභිනිය වූ ප්‍රතිකාරාවල් පන්දු 134කදී ලකුණු 122ක් රැස් කිරීමට සමත් වුණා. ඇයගේම ඉනිමට 4-15-13ක් සහ 6-15-2ක් ඇතුළත් වුණා. ඊට අමතරව ඇට අනගි සහයක් ලබා දුන් ස්මෘති මාන්දනා පන්දු 95කදී ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා. ඇයගේම ඉනිමට 4-15-10ක් සහ 6-15-4ක් ඇතුළත් වුණා. ඊට අමතරව ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් අවසන් මොහොතේදී වේගවත් පිටිහරබයක නිමතු ජෙමිමා රොඩ්රිගස් පන්දු 55කදී නොදැවී ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා. ඇයගේම ඉනිමට 4-15-11ක් ඇතුළත් වුණා. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී හොඳම පන්දු යැවීම යොමු කර සුසි බේට්ස් පන්දු වාර 7ක් අවසානයේ ලකුණු 40කට එක කඩුල්ලක් බෙද දැමීමට සමත් වුණා. ඩක්වර්ඩ් ලුයිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 325ක ඉලක්කයක් හබා යාම සඳහා පිටට පිවිසි නවසීලන්ත කාන්තා ඉනිමේ පළමු කඩුල්ල ආරම්භයේදීම දවා ගැනීමට ඉන්දියා පන්දු යවන්නයන් සමත් වුණා. නමුත් ඉන්පසුව පිටියේ එක්ක ජෝර්ජියා ප්ලිමර් සහ ඇමලියා කර් එක්ව නවසීලන්ත කණ්ඩායමේ දෙවන කඩුලට පන්දු 48කින් ලකුණු 50ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ රේණුකා සිං ජෝර්ජියා ප්ලිම්බර් ලකුණු 30කට සහ නායිකා සොෆියා ඩිවයිනි ලකුණු 6කට දවා ගනිමින් නවසීලන්ත කණ්ඩායම වෙත ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට කටයුතු කළා. ඉන් අනතුරුව නැවතත් පිටියේ එක්ක ඇමලියා කර්ඩ් සහ බ්‍රූක් හර්ලිඩේ එක්ව නැවතත් නවසීලන්ත කාන්තා එනිමේ 4 වන කඩුල්ලට පන්දු 56කින් ලකුණු 56ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. එම සබඳතාවය අවසන් කිරීමට ඉන්දියාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ ස්නේහ රාණා ඇමලියා කර් ලකුණු 45ක් ලබා සිටිදී දවා ගැනීමත් සමග නවසීලන්ත කාන්තා එනිමේ 4 වන කඩුල්ලද බිඳ වැටුණා.
ඉන්පසු නවසීලන්තය වෙනුවෙන් පිටියේ ක්‍රියාත්මක වූ බෲක් හොලිඩේ මැද පෙළ කීඩිකාවන් සමග එක්ව නවසීලන්ත කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කර ගෙන යාමට උත්සාහ කළා. ඒ අනුව ඇය මැඩි ග්‍රීන් සමග එක්ව නවසීලන්ත කාන්තා ඉනිමේ පස්වන කඩුලට පන්දු 43කින් ලකුණු 29ක සබඳතාවයක් සහ ඉසබෙලා ගැසේ සමග එක්ව නවසීලන්ත කාන්තා ඉනිමේ 6 වන කඩුලට පන්දු 64කින් ලකුණු 72ක සබඳතාවයක් පිහිටුවීමට කටයුතු කරා. කෙසේ වෙතත් ඇයව දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්යන් සමත් වීම සමග එම උත්සාහයද අපතේ ගියා. ඒ අනුව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්යන් හමුවේ නියමිත පන්දු වාර 44 අවසානයේ කඩලු 8ක් දැවිලි ලබාගත හැකි වේ ලකුණු 271ක් පමණයි. ඒ අනුව අවසානයේදී මෙම තරගයේ ඩක්වර්ත් ලුයිස් න්‍යාය අනුව නවසීලන්ත කාන්තා කණ්ඩායම පරදවා ලකුණු 53ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේදී නවසීලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභණිය වූ බෲක් හොලිඩේ පන්දු 84කදී ලකුණු 81ක් රැස් කිරීමට සමත් වුණා. ඇයගේම ඉනිමට 4 පරවල් 9ක් සහ 6 පාරක් ඇතුළත් වුණා. ඊට අමතරව ඉසබෙලා ගැසේ පන්දු 51කදී නොදවී ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුණා. ඇයගේම ඉනිමට 4 පාරවල් 10ක් ඇතුළත් වුණා. ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේදී හොඳම පන්දු යෑම යොමු කර රේණුකා සිං පන්දු වාර 6ක් අවසානයේ ලකුණු 25කට කඩලු දෙකක් බෙද දැමීමට සමත් වුණා. මෙම තරගයේ ජය ගැනීම සමග ඉන්දීය කාන්තා කණ්ඩායමට මෙවර කාන්තා එක්දින ලෝක කුසන තරගාවලිය අවසන් පූර්ව වටේට සුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණු අතර නවසීලන්ත කාන්තා කණ්ඩායමට සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කණ්ඩායම් වටේදී තවත් එක් තරගයක් ඉතිරිව තිබෙදීම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. ඉතින් හෙට දිනේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර කාන්තා එක්දින ලෝක කුසන තරගාවලියේ කණ්ඩායම් වටේදී සහභාගී වන අවසන් තරගයේ පාකිස්තානු කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන අතර එම තරගයේ තොරතුරු සමගින් නැවත ඔබ හමුවේ බලාපොරොත්තු ඇතිව අදට මම ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට මං ගිහින් එන්න. ඔබ සැමට සුබ දවසක්.